ඔන්න අද රස ගුණ පිරි මෙන්න මේ වගේ ඕට්ස් වලින් පාන් එකක් හදන්නයි යන්නේ. ඒත් එක්කම ඒකට කන්න පේස්ට්‍රි එකකුත් මේ වගේ හදනවා. ඔන්න ඉතින් මේකට අවශ්‍ය දේවල්. මේ තියෙන්නේ චීස්. ඊට පස්සේදී මේ තියෙන්නේ ඕට්ස්. මම කියාගෙන යන්නම්. මේ තියෙන්නේ ෆ්ලැක්ස් සීඩ්. ඊට පස්සේදී මේ තියෙන්නේ පම්කින් සීඩ් වටක ඇට. ලුණු අවශ්‍ය තරමට ඊට පස්සේ බේකින් පවුඩර් බිත්තර 3ක්. මුලින්ම බිත්තර 3 කඩලා මේ වගේ භාජනයකට දාගන්නවා. ටිකක් ලොකු භාජනයක් ගන්න ඕනේ. මොකද ඔක්කොම ටික දාන්න ඕනේ නිසා. ඊට පස්සේ ඒකට ලුණු පොඩ්ඩක් එකතු කරනවා. ඊට පස්සේදී හොඳට මික්ස් කරන්න තමයි තියෙන්නේ. මම ඉතින් මේකට පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ හෑන්ඩ් බ්ලෙන්ඩර් එකක්. මම මේ පාන් එක කීප වතාවක්ම හදලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට හස්බන්ඩ් තමයි මට මේකට උදව් කරන්නේ මේ බ්ලෙන්ඩ් කරන වැඩේට. මොකද ඉදිරියේදී ගොඩක් බ්ලෙන්ඩ් කරන්න මෙහෙම මික්ස් කරන්න ඕන වෙනවා. ඔන්න ඉතින් ඒකට දැම්මා චීස් ටික. චීස් මෙතන ග්‍රෑම් 500ක් තියෙනවා. මේකට මම ගත්තේ කොටේජ් චීස්. මේ විදිහට ඒ දෙකම දාගන්නවා. ඊට පස්සේදී අපි මේකටම ෆ්ලැක්ස් සීඩ් දාගන්නවා. ඊට පස්සේ මේක මික්ස් කරන්න තියෙන්නේ. මේක තමයි චුට්ටක් පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද මේ විසිරෙනවා අර බ්ලෙන්ඩ් කරද්දී. ඊට පස්සේදී දැම්මා ඕට්ස් ටික. ඊට පස්සේ බේකින් පවුඩර් ටිකක් දැම්මා. අන්තිමටම වට්ටක් ඇට ටිකක් දානවා. මේ විදිහට ඊට පස්සේ හොඳට මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. මේක තමයි මට මේකේ වැරදුනේ. හොඳට මික්ස් කරන්න ඕනේ. මේ මදි. ඊට පස්සේ තින් පාන් එක විදිහට මේ වගේ තැටියට දාලා oven එකට දාන්න තියෙන්නේ. හොඳට මික්ස් කරන්න ඕනේ. මේ මම නම් මික්ස් කරා මදි මේ සැරේදී. ඉතින් මේ විදිහට oven එකට දාලා 4ට තමයි දැම්මේ. මේක බේක් වෙන්න පැයක් යනවා. ඒ අතරේ මම පේස්ට්‍රි එක හදාගන්න යන්නේ. මේ දවසේ වහින දවසක්. ඉතින් මං හරිය කැමතියි බේකින් කරන්න වහින දවසට. ඔන්න ඉතින් පාන් එක බේක් වෙන අතරේ මම මේ හදන්නේ පේස්ට්‍රි එකක් හදාගන්න පාන් කන්න. මේ තියෙන්නේ සූර්යකාන්ත ඇට. මම මේ සූර්යකාන්ත ඇටවලට උණු වතුර ටිකක් දාලා මේ විදියට වහලා තියෙනවා විනාඩි 10ක් 15ක් විතර. මේකෙදී උණු වතුර ගනිද්දී උණු වතුර බොයිල් වෙනවනේ. ඒ බොයිල් වුණ ගමන්ම නෙමෙයි විනාඩියක් විතර ගියාට පස්සේ තියෙන උණු වතුර ටික තමයි දාන්නේ. දාලා මේ විදිහට විනාඩි 10ක් තියනවා. ඊට පස්සේදී ඒ අතරේදී මෙන්න මේ ටික ලෑස්ති කරගන්නවා. සුදු ලුණු, මිරිස්, වේලපු තක්කලි, ලුණු, දෙහි, මේ තියෙන්නේ පාස්ලි. ඒ ටික රෙඩි කරගන්නවා. ඊට පස්සේදී මේ විදියට පෙරණයක් අරගෙන පෙරලා වතුර ටික මේ sunflower seeds ටික මේ විදිහට වේලා ගන්න ඕනේ. මම මේ විදිහටත් වේලා ගත්තා. මොකද තෙත තියෙන්න බෑ. තෙත තිබුණම මේක හරියට එන්නේ නැහැ පේස්ට්‍රි එක. ඒකට වතුර ගතිය එනවා. ඒ නිසා හොඳට වේලා ගන්න ඕනේ. ඊට පස්සේදී පාස්ලි ටිකයි තව අර කපාගත්ත දේවල් ටික ඔක්කොම එකතු කරනවා මේකට. මේ විදිහට. ඊට පස්සේ ඔලිව් ඔයිල් ටිකකුත් ඇඩ් කරනවා. ඊට පස්සේ දෙහිත් මේ විදිහට දානවා. ඔක්කොම දානවා. දාලා ඉවර වෙලා ගම්මිරිස් ටිකක් ලුණු ටිකක් මේ වගේ දාන ප්‍රමාණයක් නම් මම එහෙම කියන්න දන්නේ නැහැ. මොකද මම මේ sunflower seed එහෙම නැත්නම් සූර්යකාන්ත ඇට ගන්න ප්‍රමාණය යනවා තමයි අනිත් ටික තීරණය වෙන්නේ. මෙතෙන්ට මම ග්‍රෑම් 300ක් ගත්තා sunflower seeds. ඒ අනුව තමයි අර ටික අනිත් දාණයම තීරණය වුනේ. ඔන්න ඉතින් මේ ටික ඔක්කොම බ්ලෙන්ඩ් කරගත්තම අන්තිමට මේ වගේ එකක් තමයි එන්නේ. මේක පාන් එක ගෑවම හරිම රසයි. මගේ පුතා නම් හරිම ආසයි. මේ ඔන්න පාන් එක එතකොට හරි ගිහිල්ලා තියෙන්නේ මේ පැයකට පස්සේදී. මේ විදිය තමයි. ඉතින් මේ වෙලාවේ හරිම උණුයි. ඒ නිසා මම මේ තාම කපන්න ගියේ නැහැ. චුට්ටක් නිමෙනකන් ඉඳලා කපන්න ඕනේ. ඉතින් මේ පාන් එක හරිම ගුණයි. ඒ වුණාට අපේ පොඩි දෙන්න නම් කන්නේ නැහැ. ඉතින් ආස නැහැ ඒක කන්න. ඉතින් මායි හස්බන්ඩ් විතරයි කන්නේ. ඉතින් අපි දැන් ආසයි සහ ගුණයිනේ. ඒ නිසා මෙන්න මෙහෙම තමයි මම පස්සේදී කැපුවම ඔන්න මං කියවනේ මේ මට වැරදුනා කියලා. අර මං හොඳට මික්ස් කරේ නෑනේ. ඉතින් මේක චුට්ටක් අර මේ ඝනයි වගේ. ඉතින් ඒ වුණාට කන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි කෑවා. එතනදී හොඳට මිශ්‍ර කරන්න ඕනේ.
එහෙම වුණාම එහෙම වුණේ නැති වුණාම මෙන්න මේ වගේ ටක් ගන්නට එනවා. තදට එනවා. ඉතින් අර හොඳට සොෆ්ට් ගතිය නැහැ. ඒ වුණාට ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපි හොඳට කෑවා. මේ මම බටර් ටිකක් ගාලා මේ හදාගත්ත මිශ්‍රණෙත් මෙතෙන්ට තවරලා මේ පෙති දෙකක් කෑවා රෑට. මොකද හිතෙන්නේ මේ ගැන? try කරලා බලන්න ආසයිද? ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් එහෙනම් හමු වෙමු. Thank you for watching.